ඔන්න අපි හැමදාම පාවිච්චි කරනවා නේද? අපේ ෆෝන් එක, ලැප්ටොප් එක, ටැබ්ලට් එක කවදා හරි හිතලා තියෙනවද මේ හැමදේම පිටිපස්සේ ඉඳන් අපිට පේන්නේ නැතුව හැමදේම පාලනය කරන ලොකු බලවේගයක් තියෙනවා කියලා. අන්නේ අදෘශ්‍යමාන කළමනාකරු ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එතකොට ඇත්තටම කවුද අපේ පරිගණකය පාලනය කරන්නේ? අපි දෙන විධාන, ඒ කියන්නේ අපි කරන ක්ලික් එකක්, ටයිප් කරන වචනයක්, මේවා තේරුම් අරගෙන ඒවට අනුව වැඩ කරවන්නේ කවුද? හිතන්නකෝ මෙහෙම. ලොකු කම්පැනි එකක ඉන්න හරිම දක්ෂ කළමනාකරුවෙක් වගේ කෙනෙක් පරිගණකයේ ඇතුළම ඉඳගෙන මේ හැම දෙයක්ම සම්බන්ධීකරණය කරනවා. හරි. අපි එනම් මේක ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. අර මම කිව්ව රහස් කළමනාකරු තමයි ඔපරේටිං සිස්ටම් නැත්නම් අපි හැමෝම දන්න විදිහට කියනෝ නම් OS එක. ඉතින් සරලවම කිව්වොත් OS එක කියන්නේ අපි ඒ කියන්නේ පරිශීලකයා සහ පරිගණකයේ තියෙන හાર્ඩ්වෙයාර්. ඒ කියන්නේ අතට අල්ලන්න පුළුවන් කොටස් තියන්නේ අන්නේ දෙක අතර තියෙන ප්‍රධානම පාලම වගේ. අපි දෙන විධාන පරිගණකයට තේරෙන භාෂාවකට හරවලා දෙන පරිවර්තකයේ කිව්වත් හරි. හොඳයි. දැන් අපි මේකේ නිවැරදිම අර්ථ දැක්වීම මොකක්ද කියලා බලමු. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ පරිගණක හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් සම්පත් කළමනාකරමුන් පරිශීලකයා සහ පද්ධතිය අතර සම්බන්ධතාවය සකස් කරන මූලික පද්ධති මෘදුකාංගයක්. එහෙනම් මෙතන තියෙන වැදගත්ම වචනේ තමයි අර කළමනාකරණය කියන එක. මේ රූප සටහන බැලුවම ඒක හරිම පැහැදිලි. බලන්නකෝ එක පැත්තකින් පරිශීලකයා ඉන්නවා අනිත් පැත්තෙන් හાર્ඩ්වෙයාර් එක තියෙනවා. මේ දෙකේ මැද හරියම තමයි ඔපරේටිං සිස්ටම් එක හිටගෙන ඉන්නේ. හිතන්න ඔයා අයිකන් එකක් ක්ලික් කරා කියලා. අන්නේ විධානය හાર્ඩ්වෙයාර් එකට යන්නේ OS එක හරහා. ඒ වගේම තමයි හાર્ඩ්වෙයාර් එකෙන් ලැබෙන ප්‍රතිචාර අපේ ස්ක්‍රීන් එකේ පේන්නේත් OS එක නිසාමයි. ඉතින් මේ අපේ කළමනාකරුගේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කර්නල් එක. මේක තමයි OS එකේ හදවත වගේ. හරියටම කිව්වොත් මොළය. හැම මූලික ක්‍රියාවලියක්ම වෙන්නේ මෙතන. අනික තමයි ෂෙල් එක. මේ තමයි අපිත් එක්ක ගනුදෙනු කරන කොටසේ අපිට පේන ඉන්ටර්ෆේස් එක. හරියට කළමනාකරුගේ මොළය කර්නල් එක නම් එයාගේ මුහුණයි කටහඬයි තමයි ෂෙල් එක. හරි. එන මේ දක්ෂ කළමනාකරු, ඒ කියන්නේ අපේ OS එක දිගටම නොනවත්වා කරන ප්‍රධාන රාජකාරී ටික මොනවද කියලා අපි දැන් බලමු. මෙන්න තියෙනවා ප්‍රධාන රාජකාරී 4. පළවෙනි එක process management. ඒ කියන්නේ අපි එකපාර රන් කරන programs, software ඔක්කොම පාලනය කරන එක. ඊළඟට memory management. ඒ කියන්නේ RAM එක වගේ මතකයන් එක එක වැඩවලට හරියට බෙදලා දෙන එක. ඊට පස්සේ file system management. මේකෙන් තමයි අපේ files, folders ඔක්කොම පිළිවෙලකට තියාගන්නේ. අන්තිමට device management. ඒ කියන්නේ keyboard, mouse, printer වගේ අපි කනෙක්ට් කරන හැම උපාංගයක්ම පාලනය කරන එක. පුදුම වැඩක් නේද? මේ හැමදේම එකපාර වෙන්නේ OS එක නිසායි. හොඳයි. හරියට එක එක ආයතනවලට වෙනස් විදිහේ කළමනාකරුවෝ ඉන්නවා වගේ හැම මෙහෙයුම් පද්ධතියක්ම එක වගේ නෑ. ඒවා හදලා තියෙන්නේ විවිධාකාර අවශ්‍යතාවලට ගැලපෙන විදිහට. දැන් මේ ස්ලයිඩ් එකේ තියෙන දේ හරීම රසවත්. හිතන්නකෝ මේ කළමනාකරුවෝ එක එක දේවල් වලට විශේෂඥයෝ කියලා. උදාහරණයක් විදිහට ටයිම් ෂෙයාරින් OS එක. ඒක හරියට ලොකු ආයතනයක ගොඩක් අයට එකම වෙලාවේ සේවය සොපයන කළමනාකරුවෙක් වගේ. රියල් ටයිම් OS එක. ඒක හරියට ක්ෂණික තීරණ ගන්න ඕන කර්මාන්තශාලා ප්‍රධානියෙක් වගේ. තත්පරයටවත් පරක්කු වෙන්න බෑ. මොබයිල් OS කියන්නේ ඉතින් අපි හැමෝගේ මතේ තියෙන Android, iOS වගේ අපේ ෆෝන් වලටම විශේෂ වුණු කළමනාකරුවෝ. ඉතින් පේනව නේද එක එක අවශ්‍යතාවලට එක එක OS වර්ග තිනනවා. හරි. අපි මේ OS එකත් එක්ක කතා කරන විදිය දෙකක් තියෙනවා. එකක් තමයි command line. ඒ කියන්නේ CLI. මෙතනදී අපි කරන්න ඕනේ විධාන ටයිප් කරන එක. මේක තාක්ෂණික දැනුම තියෙන අයට විශේෂඥයින්ට හරිම ප්‍රබලයි, වේගවත්. අනිත් එක තමයි graphical user interface. ඒ කියන්නේ GUI. මේක තමයි අපි කවුරුත් පාවිච්චි කරන icons, windows, menus තියෙන ක්‍රමය. මේක පාවිච්චි කරන්න හරිම ලේසි, මිත්‍රශීලී. අපි දැන් බලමු මේ මෙහියුම් පද්ධතිය අපේ එදිනෙදා ජීවිතයටයි වැඩ කටයුතු වලටයි ඇත්තරම කොහොමද බලපාන්නේ කියලා. මේ ප්‍රස්තාරය දිහා බැලුවම අපිට හිතා ගන්න පුරුවන් OS කියන දේ කොයිතරම් දුරට පැතිරිලාද කියලා. බලන්නකෝ අපේ පෞද්ගලික පරිගණකවල, ජංගම දුරකථනවල, ව්‍යාපාරික කටයුතු වලට ඒ විතරක් නෙවෙයි ලොකු කර්මාන්තවල පාලන පද්ධති දක්වා හැම තැනකම මෙහියුම් පද්ධති තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ හැම අංශයකටම වගේ මේවා සම්බන්ධයි. ඉතින් මේකෙන් අපිට ලැබෙන වාසි මොනවද? හොඳයි. ප්‍රධානම දේ තමයි අපේ ඩිවයිස් එකේ කාර්යක්ෂමතාවය වැඩි වෙන එක. සම්පත් කළමනාකරණය හරිම සරල වෙන නිසා හැමදේම සුමුටව සිද්ධ වෙනවා.
ඒ වගේම අපිට පාවිච්චි කරන්න හරිම පහසු මිත්‍රශීලී මුහුණතක් ලැබෙනවා. හැබැයි ඉතින් වාසි තියෙනවා වගේම අවාසිත් නැතුවම නෙවෙයි. නිරන්තරයෙන්ම ආරක්ෂක අවදානම් වලට මුහුණ දෙන්න වෙනවා. වෙලාවකට පද්ධතියේ දෝෂ, ඒ කියන්නේ සිස්ටම් ෆේලියර්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේවා හරියට වැඩ කරන්න නම් නිතරම නඩත්තු කරන්න, අප්ඩේට් කරන්න ඕන. හොඳයි. අවසාන වශයෙන් අපි මෙහෙයුම් පද්ධති ලෝකයේ තියෙන ප්‍රධානම අභියෝග ටිකයි අනාගතයේදී මේවා කොයි පැත්තටද යන්නේ කියලායි බලමු. කලින් කතා කරපු ආරක්ෂක අවදානම් ගැන බැලුවොත් වෛරසස් සහ මැල්වැර් කියන දේවල් අනවසරයෙන් පද්ධති වලට ඇතුළු වෙන එක, ඒ වගේම අපේ වටිනා දත්ත චෝරා ගැනීම, අන්න ඒ වගේ දේවල් තමයි මෙහෙයුම් පද්ධති වලක මුහුණ දෙන්න වෙන ප්‍රධානම තර්ජනය. නවීන තාක්ෂණයත් එක්ක මෙහෙයුම් පද්ධති තව තවත් දියුණු වෙමින් පරිණාමය වෙමින් පවතිනවා. ඉතින් මේ උපුටා දැක්වීමෙන් කියවෙන විදිහටම අභියෝගවලට මුහුණ දෙන ගමන්ම අලුත්ම දියුණුවක් කරා මේ ක්ෂේත්‍රය වේගයෙන් ගමන් කරමින් තියෙනවා. දැන් එළියට එන අලුත්ම ප්‍රවණතා තමයි මේ තියෙන්නේ. cloud based operating systems. ඒ කියන්නේ අපේ පරිගණකයේ install කරන්නේ නැතුව අන්තර්ජාලය හරව ක්‍රියාත්මක වෙන ඒවා. virtualization. ඒ කියන්නේ එකම machine එකක OS කීපයක් එකපාර දුවවන්න පුරුම වෙන එක. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ AI එකතු කරපු OS සහ smart home උපකරණ වගේ දේවල් වල තම වෙන්නුණු IoT OS. මේව තමයි අනාගතේ වෙනස් කරන දේවල්. ඉතින් මේ හැමදේම එක්ක අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතුරු කරලා යන්නම්. කෘත්‍රිම බුද්ධිය, artificial intelligence, ඒ කියන්නේ AI අපේ මෙහෙයුම් පද්ධතිවල අනාගතය මූලිකව වෙනස් කරන්නේ කොහොම වේද?